හායි යාළුවනේ මං ආවේ අද ඔයාලත් එක්ක පුංචි රහසක් බෙදා ගන්න. රහසක් කියන්නේ මම කරපු දෙයක්. ඒක මං හිතුවා ඔයාලටත් වැදගත් වෙයි කියලා. කවුරුත් දන්නවා මේ තියෙන්නේ උළුහාල්. උළුහාල් කියන්නේ අපි ගොඩක් ඉස්සර ඉඳලා පාවිච්චි කරන අපේ ගෙදර තියෙන කුළුබඩුවක්නේ. මං අද ඔයාලට කියා දෙන්න යන්නේ අපි කොහොමද මේ උළුහාල් වලින් අපේ බර අඩු කරගන්නේ කියලා. බර අඩු කරගන්න වගේම තව අපිට ගොඩාක් දේවල් තියෙනවා මේකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන. මං කියන්නම්කෝ මෙහෙම ඔය චුට්ටක් කම්මැලි අය ඉන්නවනේ, කියන්නේ එක දිගටම මොනවා හරි දෙයක් කරගෙන යන්න අමාරු වගේ අය. මාත් ඒ වගේ කෙනෙක්. ඉතින් ඔයාලට පුළුවන් මේ ටිප් එකෙන් ඔයාලගේ බර ලේසියෙන්ම අඩු කරගන්න. බර අඩු වෙනවා කියන්නේ මෙහෙමයි. මේක නිසා අපිට බඩගින්න දැනෙන එක අඩු වෙනවා. එතකොට ඉතින් අපේ බරත් නිකම්ම අඩු වෙනවා. ඒ වගේම අපේ මේ කැඟේ තියෙන සීනි පාලනය කරන්නත්, කියනවා ගොඩක් පැණි රස කන කෙනෙක් නම් අපේ සීනි මට්ටම අඩු කරන්නත් මේ උළුහාල් ගොඩාක් ප්‍රයෝජනවත්. ඒ වගේම අපේ හෝමෝන අන්බැලන්ස් නිසා ඔයාලා කියන මහත් වෙන එකත් ඇත්තටම හෝමෝන අන්බැලන්ස් නිසා වෙනවනේ. එහෙම අය නම් මේක ගොඩක්ම හොඳයි. මේ අපි දැන් උළුහාල් වතුර තමයි හදාගන්න විදිය මම ඔයාලට කියා දෙන්න යන්නේ. අපේ ඇඟ ගොඩක් උෂ්ණයි නම් ඇඟ සීතල කරන්නත් මේ උළුහාල් වලට පුළුවන්. ඒ වගේම ඔයාලගේ මූණේ පිම්පල්ස් එනවා නම් ඒ කියන්නේ හෝමෝන වල මොනවා හරි ප්‍රශ්නයක් නිසා ඒකටත් මේක ගොඩක්ම හොඳයි. අපි බලමුද දැන් මේක හදාගන්නේ කොහොමද කියලා. ඇත්තටම ගොඩක් ලේසි. ඒ කියන්නේ හරි සිම්පල් දෙයක් නිසා හැමෝටම මේක දිගටම කරගෙන යන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. මේ තියෙන්නේ යාළුවනේ මම පාවිච්චි කරන වතුර බෝතලය. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් නිරෝගීව ඉන්න නම් දවසට වතුර ලීටර් 2ක් 3ක් අතර වගේ පානය කරන්න ඕනේ. ඉතින් මම මේ බෝතලයට පුරවගෙන තමයි බොන්නේ. මට වතුර බොන එකත් ගොඩක් කරන්න අමාරු වැඩක්. ඒත් මම try කරනවා දවසට පුළුවන් උපරිම වතුර බොන්න. ඉතින් මම අද ඔයාලට කියා දෙන්න යන්නේ මේ බොන වතුර බෝතලෙන්ම ඔයාලට අර මම කියපු ඔක්කොම ගැටලු විසඳ ගන්න පුළුවන් විදිය. කෙට්ටු වෙන්න, ලස්සන වෙන්න, අපේ ඇඟේ තියෙන සීනි අඩු කරගන්න මේ ඔක්කොටම පුළුවන්. මෙන්න මේ උළුහාල් ටික අපි මේ අපේ බොන වතුර බෝතලයට අපි මේ විදියට දාගන්නවා. දැන් ඔයාලට පේනව නේද? අපි මේ බෝතලයට උළුහාල් ටික දාලා මේක අපිට ඉතින් දවසක් විතර පාවිච්චි කරනවා මේ බෝතලේ. ඒ වතුර ටික බොනකොට ඔයාලට ඒ උළුහාල් වල තියෙන ගුණයක් ඔයාලගේ ඇඟට යනවා. එහෙම නැත්නම් අපිට මෙහෙමත් කරන්න පුළුවන්. හොඳට මතන උණු වතුර අරගෙන වීදුරුවකට දාලා ඒකට උළුහාල් ටික දාලා පැය භාගයක් විතර වහලා තියුවට පස්සේ අපිට ඒක අරගෙන බොන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අපිට රෑට උළුහාල් ටික වතුරට දා තියලා උදේ හිස් බඩට බොන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. නැත්නම් මේ විදියට ඔයාලා බොන වතුර බෝතලයට මේ උළුහාල් ටික දාලා ඔයාලා වතුර බොන වෙලාවට බොන්න පුළුවන්. ඒත් ඔයාලා බලන්න ඇති නේද මේ මොනවාද මේකේ තව කොළ පාටට තියෙන්නේ කියලා. මම ඔයාලට ඒ ගැනත් කියන්නම්. ඒ තමයි මෙන්න මේක. ඔයාලට පේන්නේ මේක මොනවා වගේද? මේ තමයි තුල්සි. තුල්සි කියන්නේ මధుර තලා වර්ගයක්. මේක බැසිල් පවුලට අයත් ශාක වර්ගයක් කියලා කියන්න පුළුවන්.